මා මේ ගමේ ආරංචියක් යනවා ඔයාට අග්බෝගෙන් ප්‍රහාරයක් එල්ල වුණා කියලා. ප්‍රහාරයක් එල්ල වුණා මේ මම ගිහලා අසාගේ වැදුනා. අලියාගේ අසාගේ කියලා මම දන්නේ නැහැ. දෙකම තෝටේ කියලා. ඇදිනකොටම මේ බයිසිකල් පෙරළුණා මට මතකයි එදා මේ හොඳින් මම සල්ලු කරා. කිනා අග්බෝගෙන් ප්‍රහාරයක් එල්ලුන්නේ නැහැ. ප්‍රහාරයක් කියලා මම කියන්නේ නැහැ. ඒක මේ එහෙම දැක්ුණා නම් මට මෙහෙම ඉන්න බෑනේ. බෑනේ. ඉතින් එයා බය වෙන ඉතින් කෑ ගැහුවා. මමත් කෑ ගැහුවා. මමත් බය වුණා. පස්සේ අර නම් කච්චියා මම මේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරා. වෙනාලියක නමට එහෙම ඉන්නම් වෙන්නේ. ඉඳන් වෙන්නේ නැහැ නේ. එන්න මෙයා නිසා මම හිතනවා මෙයා අපරාධ කරන්නේ නැහැ කියලා. ඒක අවංකව මම කියන්නේ. ඒක නම් කියන්නේ මොනවා මම නැගී මට කවදාවත් කියලා ඉන්නේ. ඔළුව විතර තුවාලුනේ. ඔළුව ඇවිත් කොන්ද එහෙම අන්නන්නේ ඉලෑට. ඉලෑට. ඕවා හිදෙනවා. ඔළුවට මහුන් තුනක් දැම්මා. මහුන් තුනක්. එහෙම කොහෙද බැඳිලා තියෙනවා. ඇතුළට තියෙනවනේ. අර තල්ලු කරනකොටම මම කොහෙද ගිහලා බැඳිලා. ඒ කියන්නේ එනකොට ඉස්සරහට මූණට හම්බුණාද? ඔව්. බයික් එනකොට. බයික් එනකොට. මේ ගියාවේ මම. මොකද පාරේ ගල්නේ වල්ලගම තියෙන ඉඳලා මේ රෙඩ් එක ගියාම පේන්නේ පාරේ. එන්න දිමි ගියාවේ මම. දිමිගේ වින්නකම් වල්ලා කීයට විතරද? යනකම් මේ ළඟට එනකම් මට පෙවුන්නේ නැහැ. කීයට විතරද? සාමාන්‍යයෙන් 3ට විතර කලින් මට. 3ට විතර. මට වෙලාවක් හරි දේවල් කියන්න බෑ.